ඔයා කැමති IT ෆීල්ඩ් එකේ නම් කවදාවත් අතාරින්න එපා. ඔයාගේ ස්කිල් එක තියෙන්නේ එතන. ගොඩක් අය කිව්වා IT කරන්න එපා මැත්ස් එක්ක. මෙහෙම සැලරි අඩු නෑ, මේක බොරු කතාවක්. සර් මට A level IT කරන්න ආසයි. ඒත් කට්ටිය කියනවා සැලරි නෑ, කරලා වැඩක් නෑ කියනවා. මං කැමති පාත් එකේ ඒක. මං කියන්නේ සැලරි නෙමෙයි. ඒ කියන්නේ මං කියන්නම් මගේ කියන්නේ මං එහෙම ලොකු ඇඩ්වයිස් දෙන තරම් ලොකු පරිණත කෙනෙක් නෙමෙයි. හැබැයි මම ඉන්න ෆීල්ඩ් එක නිසා මං ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම්. ඔයා කැමති IT ෆීල්ඩ් එකේ නම් කවදාවත් අතාරින්න එපා. ඔයාගේ ස්කිල් එක තියෙන්නේ එතන. ඔයා කැමති ඒක නම්. ඒ කියන්නේ ඔයාලට කරන්න දෙයක් නැතුව දැන් මේ IT කරන අයටත් මං කියන්නේ. ඔයාලට කරන්න දෙයක් නැතුව IT කරනවා නම් අපිට කරන්න දෙයක්වත් නෑ ඇත්තටම. ඒ කියන්නේ එහෙම නෙමෙයි. ඔයාලට ඕන සෞඛ්‍ය කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා කැමැත්තෙන් එනවා නම් ඒ කියන්නේ මං IT වලට කැමතියි. දැන් මේ ළමයි කාපු නිසා මං කියන්නේ. මට කියන්න ඔයා IT වලට කැමතියි. ඒ කියන්නේ මට මම මේකට තමයි කැමති. කමක් නැහැ සැලරි අඩු වුණාට මං මේ ඉන්න තැන ඒ කියන්නේ මේ පාත් එකේ උඩටම යනවා. මෙහෙම සැලරි අඩු නෑ, මේක බොරු කතාවක්. ඒ කියන්නේ සැලරි අඩුයි කියන්නේ මෙහෙම ළමයි. දැන් මාත් ඉන්ටර්න්ෂිප් එකේ ඉන්නේ. ඉන්ටර්න්ෂිප් එක සාමාන්‍යයෙන් ඔයාලට කරන්න වෙනවා. ඔයා ඩිග්‍රී එකක් කළා ආවත් ඔයාලට ඉන්ටර්න්ෂිප් එකක් කරන්න වෙනවා. ඒ කියන්නේ ලංකාවේ හරි කොයි හරි කම්පැනි එකක සාමාන්‍යයෙන් මාස 6ක් 3ක් 6ක් වෙන්න පුළුවන්. ඕකේ ඉන්ටර්න්ෂිප් එක පොඩි කට්ටක් ගන්න වෙනවා. හැබැයි ළමයි හැමදාම මේ විදියට නෑ. මොකද IT ෆීල්ඩ් දියුණුවේ ෆීල්ඩ් එක. එක තැන තියෙන්නේ නෑ. එක තැන තියෙන ෆීල්ඩ් ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙනවා සෑහෙන්න. ඒවා නැති වෙන්නේ නෑනේ. හැබැයි මේක IT එක එහෙම නෙමෙයිනේ. ඔයාලා දන්න දැන් AI එනවා. AI තමයි හැමදේම කියලා කියන්නේ. දැන් කට්ටිය බය වෙලා ඉන්නවා software engineers වලට job නැති වෙයි කියලා. හරි ඒක පොඩ්ඩක් අඩු වෙනවා. AI එක software engineer කෙනෙක් විදියට වෙනස් වෙනවා. ඒ කියන්නේ AI කොහොමද මේ AI එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය විදියට මම හැඩගැස් වෙන්නේ කොහොමද කියලා ඔයා දැනගන්න ඕනේ. ඔයා software engineer කියලා කෝඩ් ගහගම ඉඳලා හරියන්නේ නැහැ. ඔයාත් ඒ විදියට හැඩගැස් වෙන්න ඕන නැත්නම් ඇඩැප්ට් වෙන්න ඕන. දැන් මේක ටෙක්නොලොජි ගන්න මේක ඉක්මනට වේගෙන් ඉක්මනට දියුණු වෙනවා. සැලරි නෑ කියන එක නම් බොරු ඇත්තටම. සැලරි තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆීල්ඩ් එක උඩට සැලරි වලට හිතා ගන්න බැරි ගන්නට එනවා. සැලරි නැති කියන්නේ මම මේ ආපු නිසා කියන්නේ. මේ කවුරුත් කියන එක අහන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ කවුරුත් කියන එක අහන්න එපා කියන්නේ මේ අපේ ගෙවල් වලින් වුණත් කිසිම එහෙම අර මම දැන් මම මෙතන ඉන්න ඒ හේතුවත් ගෙදර අයම තමයි. මොකද මට කවදාවත් කියලා නෑ ඔයා මේක කරන්න කියලා. මට බයෝ කරන්න නම්මනම් කරන්න කියලා කිව්වේ නෑ. මගේ කැමැත්තෙම තමයි මම මැත්ස් කරේ. මැත්ස් එක IT කරේ. ගොඩක් අය කිව්වා IT කරන්න එපා මැත්ස් එක මේ රෑන්ක් එකක් එන්නේ නෑ. නම්මනම් බයිලා කිව්වා. මට ඔය වැඩක් නෑ. මං කැමති IT වලට. IT වලින් මැත්ස් කරන්න. මම කරා. කරා මං. ඒ කියන්නේ IT නම් අතෑරියේ නෑ. මැත්ස් නම් ඉතින් දන්නවනේ. IT නම් ආසාවෙන්ම කරා. ඒක මගේ ආසාවනේ. ඔයාලටත් කියන්නේ මේ ආසාවෙන් කරනවා නම් අතාරින්න එපා. ඒ කියන්නේ ගෙදර බල කරනවා නම් ඕන එකක් කරගන්න කියලා ඔයාලට කැමති දේ කරන්න. ඒ කියන්නේ ආර්ට්ද ටෙක්ද කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා IT නම් මං කියන්නේ ඔයම විෂයකින්. කැමති නම් ඔයා ඒකෙන් යන්න. ඒකයි මං කියන්නේ. මේ සැලරි නැහැ කියන කතාව නම් බොරුවක් ඈ. ඒ කියන්නේ හැමතැනම IT දැන් IT කරනවම වැඩි තමයි. ඒ කියන්නේ සාමාන්‍ය කැම්පස් එකකින් බර ගානක අවුට් වෙනවා. IT ඩිග්‍රී. හැබැයි අවුට් වුණාට ඔයා දැනගන්න ඕනේ ඔයාගේ ස්කිල් එක හදාගන්න. ඒ කියන්නේ ඒ ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක. එහෙම නැත්නම් ඔයා IT ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට ඒ ස්කිල් එක හදාගත්ත කියන්නේ අනිත් අයට වඩා කැපිලා පේන්නේ. කියන්නේ ගොඩක් අය ඉන්නවා ඇකඩමික් පැත්තනේ. දැන් ගොඩාක් ඔය ග්‍රැජුවේට් වෙන උන්ට මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ගන්න කිව්වොත් උන්ට බෑ. උන් ඉන්න තනිකර පොතේ දැනුමෙන් ඔහොම ඉතින් තේරුම් නැහැ. ඊට වඩා ඔයා ඔන්න ස්කිල් එකක් හදාගන්න ඕන. ඔයා අනිවාර්යෙන් උඩට එනවා. ඔයාව නවත්තන්න බෑ. සැලරි ඔයාගේ යන්නේ කියන ස්කිල් එකත් එක්ක අනිවාර්යෙන් හැදෙනවා. හරි.